good morning හැමෝටම කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවද කියලා හිතනවා සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා ඔන්න අදත් මම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා අද ඉරිදා දවස ඒ කියන්නේ මාර්තු මාසේ පළවෙනි ඉරිදා දවස ඉරිදා කියලා කියන්නේ ඉතින් අපි හැමෝම හෙනම රිලැක්ස් එකේ ඉන්න දවසක් නේ ඉතින් අද මම හිතුවා කේක් එකක් හදන්න මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා කේක් එකක් හදන්න දැන් මම මේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක හදන ගමන් ඉන්නේ. ගොඩක් දවස් වලට අපි උදේම බත් හදලා ඉතුරු වැඩ ටික කරගන්න යනවා. කියන උදේටයි දවල්ටයි දෙකටම මේක කන්න පුළුවන්. එතකොට අනිත් වැඩ ටික කරගන්න වෙලාව තියෙනවා. හැබැයි අද මම උදේම හැදුවේ නැහැ. මොකද අපි දවල්ට හිතුවා ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න. මොකද අපිට ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්න ඇක්සස් තියෙනවා අපේ ගෙවල් ළඟ ලංකාවේ කට්ටියක් මේ අපේ ලංකාවේ කෑම හදනවා. ඉතින් හරිම ෂෝක් අපි ගොඩක් දවස් වලට ඔය බන්ස් එහෙමත් ඕඩර් කරලා කනවා. එයාලගේ අද මෙනියු එක දාලා තිබ්බේ ෆ්‍රයිඩ් රයිස්. ඉතින් අපි දෙන්නත් හිතුවා ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න. ඉතින් දවල්ට ඒක කන හින්දා ආයි අමුතුවෙන් හදන්න ඕනේ නැහැනේ කියලා උදේට පොඩි බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගත්තා. මම ගත්තේ මෙන්න මේ බ්‍රෙඩ් එක ඒක අරගෙන ඊට පස්සේ අවකාඩෝ පාවිච්චි කරා මං සහ ස්ක්‍රැම්බල්ඩ් එග් එකක් එක්ක තමයි කෑවේ. ඉතින් ওই විදිහට තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක හැදුනේ. එහෙනම් චුට්ටක් බලමුකෝ කොහොමද හදන්නේ කියලා. අද ටිකක් ෆ්‍රී දවසක්. මොකද අපි සෙනසුරාදා තමයි සාමාන්‍යයෙන් ග්‍රොසරි shopping යන්නේ. ඒ ටික ගිහිල්ලා ඒ ටික ඔක්කොම ඉවර කරගත්තා. සහ වෙන යන්න කොහෙවත් අපිට තිබ්බ නැහැ. ඒ හින්දා ඉරිදා කියන්නේ මෙදා ඉරිදා. අපි හැරම් ෆන් එකේ හිටිය දවසක්. Here we go. මෙන්න තියෙනවා මගේ උදේ ආහාරය. මගේ විතර නෙමෙයි අපේ උදේ ආහාරය. අපේ බ්‍රෙක්ෆාස්ට් එක. හරි දැන් මම කේක් එකක් හදන්න යන්නේ. මෙහි ඇවිල්ලා මම පළවෙනි වතාව තමයි කේක් එකක් හදන. ඉතින් ඔක්කොම බර ටික ගෙනල්ලා තියෙන්නේ. දැන් හදන්න තියෙන්නේ. එහෙනම් යා මාත් එක්ක කේක් එක හදන්න. ඇත්තටම මම පොඩි ෂොට්ස් ටිකක් පෙන්නන්නම් මගේ කේක් එකේ. එහෙනම් යා මෙන්න තියෙනවා මගේ බඩු ටික self raising flour එකක් ගත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ cast sugar සුදු එක ගත්තේ. බෝල් එක ඊළඟට මේ තියෙන බටර් එක මේක ස්ටෝර් ප්‍රොඩක්ට් එකක්. Woolworth එකේ සාමාන්‍ය ස්ටෝර් ප්‍රොඩක්ට්ස් ගොඩක් ගාණ අඩුයි. ඒකට මේ 1 kgම උනේ $3යි. හරි මේ ටික තමයි ඉතින් හදන්න ගන්න ටික. ගොඩක් බරි නැහැ. බීටර්ස් නැහැ ඒව මේව නැහැ. මම ගත්තේ බෝල් එකයි. අර අපි ඉස්සරම ගෙදර බීටර්ස් අපිට නැති කාලේ බෝල් එකේනේ අපි හදන්නේ. අන්න ඒ වගේ තමයි මම අද හදන්නේ. බෝල් එකේ තමයි මම ඔක්කොම මෙවුවා කරන්නේ. මේ ඉන්න මගේ බේකින් හෙල්පර්. අතන මංගා ස්කේල් එකක් තිබෙත් නැහැ මේ. PT ග්‍රෑම් 250 කිරා ගන්න ඉතින් අපි ඒක අර කන්වර්ට් කරලා ගත්තා. ඒ කියන්නේ කප් එකක් කියන්නේ ග්‍රෑම් කොච්චරද ඒ විදිහට බලලා අපි කන්වර්ට් කරලා ගත්තා. හරි ඔය විදිහට තමයි මගේ කේක් එක හැදෙන්නේ. දැන් නම් හදලා ඉවරයි. දැන් oven එක ප්‍රීහීට් වෙන්නත් දැම්මා. දාලා දැන් කේක් එක බේක් වෙන්න දාන්න හදන්නේ. තියෙනවා මගේ කේක් එක. දැන් මේක පොඩක් කූල් වෙන්න තියන්න ඕන.
හරි දැන් තියෙන කේක් එක ඩෙකොරේට් කරන වෙලාව. එතකොට මම අද හදන්නේ ෆෘට් ගැටෝ එකක්නේ. එතකොට මම ඒකට ඕන කරන අන්නාසි, ඊට පස්සේ බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, ඊට පස්සේ පීචස් ඒ ටික ගත්තා. ඊට පස්සේ තව මේ විප්ඩ් ක්‍රීම් එක තියෙනවා. තව මේක තමයි මම මේ හරිම ආස වුණ එක. මේක මේ අයිසින් එකක්. එතකොට මේක මේකේ මේ උඩ මේක තියෙනවා. ඊට පස්සේ නොසල්ස් තියෙනවා. එතකොට මෙතනින් කඩලා මේ නොසල්ස් දාලා අර පයිපින් බෑග් එක වගේ මෙහෙම ඩෙකොරේට් කරන්න තියෙනවා. එතකොට අලුතෙන් ආයෙ අයිසින් හදන්න ඕනේ නැහැ. මං වගේ කම්පැනියන්ට මේක මාරුම හොඳයි. ඉතින් මම කලින් කිව්වා වගේ අර අයිසින් එක නම් මට හරිම ෂෝක්. මට හරි සතුටුයි ඒක දැක්කම. මොකද මාමට මේ හරි කම්මැලි එහෙම අයිසින් හදලා එහෙම කරන්න. මට ඕන මොකක් හරි ටක් ගාලා අර ලස්සන විදිහකට කරගන්න. ඉතින් මේ ඒක තිබ්බ එක නම් මම හරිම කැමතියි. අනිත් දේ තමයි මේ මම ඔය කේක් බඩු තියෙන ඒ හරිය යද්දි දැක්ක දේ තමයි මේ ෆොන්ඩන්ට් අයිසින් එකත් රෝල් විදිහට තියෙනවා. ඒ කියන්නේ දැන් අර අපේ ෆොයිල් රෝල්ස් එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ මම දැක්ක ෆොන්ඩන්ට් අයිසින් එකත් රෝල් විදිහට තියෙනවා. ඉතින් මම හිතන්නේ හරි ලේසි ඒකත් යමුතෙන් හද ඉන්න දෙයක් නැහැනේ. ඒකෙන් අපිට ඕන කරන සමහරලාට මම හිතන්නේ මම කේක් ගැන නම් වැඩි දන්නේ නැහැ. මොන හරි දැන් හැඩයක් ඕන නම් ඒක ටක් ගාලා කපා ගන්න පුළුවන්. අයිසින් කරද්දී පාවිච්චි කරන්න පුළුවන්. මේ හරි ලේසි. හරි දැන් ඉතින් මගේ කේක් එකට ආවොත් අර අන්නාසිපති දාලා තිබ්බ ඒ sugar syrup එකම තමයි මම මගේ කේක් එකේ යට භාගේ ගෑවේ. ඊට පස්සේ ඒක මැදට fruits ටිකක් දානවා. දාලා ඒක උඩ ඊළඟට අනිත් කෑල්ලෙන් වහලා අනිත් උඩ කේක් කෑල්ලෙන් වහලා ඇත්තට මම ලොකුවට අයිසින් එකක් එහෙම යන්න හිතුවේ නැහැ. එහෙම ලොකුවට කන්නේත් නැහැනේ. අර පොඩි ෆිනිෂින් එකක් එන්න මම මේ වටේ අර කැපුවා කියලා පෙන්නන්නේ නැති වෙන්න පොඩ්ඩක් අයිසින් එක ගියා. ඊට පස්සේ මම උඩට විප්ඩ් ක්‍රීම් එක තමයි දාන්නේ. ඒක ලේසිනේ. ලස්සනට මල් වගේත් එනවා. ලේසි ලස්සනයි. එහෙනම් විප්ඩ් ක්‍රීම් එක තමයි දාන්නේ. දැන් ඔන්න මගේ කේක් එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. දැන් තමයි මම උඩ ෆෘට්ස් ටික දාලා මේක මගේ කේක් එක ෆෘට් ගැටෝ එකක් විදියට ගන්නෙ. දැන් මම පීච් ස්ලයිසස් ටික දැම්මා. ඊට පස්සේ මේ ස්ට්‍රෝබෙරි ටික තමයි දැන් දාන්නේ. ස්ට්‍රෝබෙරි ටික දාලා ඉවරනාට පස්සේ මෙන්න තියෙනවා මගේ කේක් එක. ලස්සනයි වගේම තමයි කේක් එක හරිම රහයි. ඊට පස්සේ අපි දෙන්න කරේ දඩේ මෙටි ගාලා ඔක්කොම ටික පැත්තකින් දාලා කේක් කාපු එක. අතරම රහයි කේක් එක මගේ. හරි එතකොට මේ තියෙන්නේ මම අර කිව්ව ෆ්‍රයිඩ් රයිස් එක. අතන මම චිකන් කන්නේ නැහැ. අපි කිව්වේ මේක චිකන් වෙනම දාලා දෙන්න කියලා. ඒ වුණාට ඒකටම දාලා දීලා කොහමද ඒක අයින් කරලා මම වෙන පැත්තකින් කෑවේ. හරි දැන් මම මේ කරන්නේ දැන් මේ ඉරිදා දවසනේ මම එදා බ්ලොග් කරේ. ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා සඳුදා උදේ මම ඒකත් පොඩ්ඩක් මේකට එකතු කරා.
හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ යාලට ගෙට් එකක් තිබ්බා. ඒකට කියලා තිබ්බා හැමෝම ප්ලේට් එකක් මොනවා හරි අරගෙන එන්න කියලා. ඉතින් අපි දෙන්න හිතුවා පේස්ට්‍රීස් ටිකක් හදනවා කියලා. එතකොට ඒකට ඕන කරන ටූනා මික්ෂර් එක මම කලින් දවසේ කියන්නේ ඉරිදා හවස හදලා තිබ්බා. මොකද සඳුදා උදේට එච්චර කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඊට පස්සේ තමයි මම සඳුදා තමයි පේස්ට්‍රි ටික හදලා දැන් මේ එග් වොෂ් කරලා oven එකට දාන්න හදන්නේ. චූටි වෙලාවයි යන්නේ මට මතක විදියට පේස්ට්‍රීස් ටික බේක් වෙන්න විනාඩි 25ක් වගේ තමයි යන්නේ. ඊට අමතරව මම තව ගොඩක් හදාගත්තා. මට ගොඩක් පේස්ට්‍රීස් ඉතුරු වුණා. මම ඒකට ජෑම් දාන්න එක එක විදිහට හදාගත්තා. ඒ ටිකත් මම දැන් බේක් වෙන්න දානවා. මේ තියෙන්නේ මගේ පේස්ට්‍රීස් ටික බේක් වෙන අවස්ථාව. දැන් ඔන්න එනවා පේස්ට්‍රීස් ටික බේක් වෙලා ඉවරයි. හරිම ලස්සනට තිබ්බා. සහ හැමෝම ඔක්කොම ටික කාලා තිබ්බා. ඉතින් මට හරිම සතුටුයි. හොඳයි. හරි. ඔය විදිහට තමයි ඉතින් අද බ්ලොග් එක ඉවර වෙන්නේ. එහෙනම් මේ බ්ලොග් එකත් ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ආයිමත් තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම bye bye.